සුබ දවසක්. අපි අද ඉන්නේ පොළොන්නරුවේ. මේ ඔයාලට පේන්නේ නිශ්ශංක රාජසභා මණ්ඩපය. නිශ්ශංක රාජසභා මණ්ඩපය බලන්න ලස්සන. මේක තියෙන්නේ පොළොන්නරුවේ දියත උයනට පිටිපස්සේ. පොඩ්ඩක් ඔයගොල්ලෝ ගියොත් බලන්න මේ පේන්නේ පරාක්‍රම සමුද්‍රය. සමුද්‍රය නම් හදලා තියෙන පරාක්‍රම රජතුමා. හැබැයි මේ ඔයාලට පෙන්වන්නේ නිශ්ශංක මල්ල රජතුමා කියලා රජ කෙනෙක් අපේ රට පාලනය කරලා තිනවා. එයා රට පාලනය කරනකොට එයාගේ රාජ සභාව මෙතන තමයි රැස් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදලින් දීපු විස්තරය නිශ්ශංක මල්ල රාජ සභා මණ්ඩපය. මේක ක්‍රිස්තු වර්ෂ 1200 වසරේ තමයි එයා රට පාලනය කරන්නේ. එතකොට මේ පිළිබඳ විස්තරය. එතකොට මේ රාජ සභා මණ්ඩපය ඔයගලන්ට මේ කණුවකයක් දැක්කනේ. මේ තියෙන කණු මේ සෑම කණුවක් ගාවම අසුන් පනවලා තියෙනවා එක් සෙනවියන්ට. ප්‍රධාන සෙනවියන්ට. එතකොට මේ සෙනවියන්ගේ නම මේකේ කොටලා තියෙනවා. ඔයාලා ගියොත් බලන්න මේ පේන්නේ ඔයාලට සිංහාසනේ. මේක සිංහෙක් ඉන්නේ. රජතුමාට අසුන් ගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. මේ සිංහයා මෙහෙමම ඉන්නවා. මේක සම්පූර්ණ කළු ගලෙන් තමයි මේ කණු නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ නිශ්ශංක සෙල්ලිපිය. මේකේ බ්‍රාහ්මී අක්ෂර වලින් තියෙනවා විස්තරයක්. විස්තරය නම් මොකක්ද කියලා මම දන්නේ නැහැ. මෙතන දාලා තිබ්බේ නැහැ. ඇත්තටම අපිට අපේ රට ගැන අපේ පෙර රාජධානිය ගැන මාර හැඟීමක් ඇති එනවා මේක දැක්කට පස්සේ. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ තියෙන ගල් ගැමි මේක වට කරලා තිබ්බේ ආරක්ෂාවට. මෙතන තමයි නිශ්ශංක මල්ල රජතුමා තමන්ගේ රාජ සභාව කැඳවලා සියලු ජනතාවගේ දුක් ගැනවිලි විසඳලා තියෙන්නේ. අර ගියොත් බලන්න